ලංකාවේ තුන්වෙනියට උසම කන්ද බලන්න තමයි අපි මේ දවස්වල නෙළුම් මල් වසන්තේ පටන් අරන්. හරි අපි දැන් තොටුපළ කන්දේ පීක් එකටම ඇවිල්ලා ඉන්නේ. ඔන්න මේ තමයි තොටුපළ කන්දේ පීක් එක. ඉතින් අද මම හෝටන් තැන්නට මේ දවස්වල උදා වෙලා තියෙන නෙළුම් මල් වසන්තේ බලන්න යන ගමනේ මගේ ගමන් සගයා විදිහට මම තෝරගත්තේ කොළඹ කොටුවේ ඉඳලා බදුල්ල දක්වා ගමන් කරන රාත්‍රී තැපැල් දුම්රිය. ඉතින් මේ රාත්‍රී තැපැල් දුම්රිය ඇවිල්ලා මම ලංකාවේ උසින්ම පිහිටලා තියෙන දුම්රිය ස්ථානයේ වෙන පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් බැස්සා. ඉතින් එතෙන් ආවට පස්සේ වෙනදා වගේම මේ දුම්රියේ සිද්ධ වෙන ප්‍රධානම කාර්යයක් ඉෂ්ට සිද්ධ කරගන්නවා. ඒ තමයි ජර්මන් සීතල හාදුව මෙතනදි තමයි මේ දුම්රිය සිද්ධ කරගන්නේ. ඉතින් ඒ සුන්දර මොහොත සිද්ධ වෙන අවස්ථාවේදීම අපිට ඈත එපිටින් බලාගන්න හම්බ වෙනවා ලස්සන සුන්දර දසුනක් විදිහට ඉරපායන දර්ශනය. ඉතින් මේ ඉරපායන දර්ශනෙත් බලලා අපි නයිට් මේල් දුම්රියටත් යන්න ඉඩ සලස්සලා දීලා තමයි අද අපේ ගමන යන්න සූදානම් වෙන්නේ. ඉතින් පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉඳලා හෝටන් තැන්න දක්වා කිලෝමීටර් 6.5ක වගේ ප්‍රමාණයක් අපිට අද පයින් යන්න සිද්ධ වෙනවා මේ නෙළුම් මල් වසන්තේ බලන්න යන්න. මේ ගමන ටිකක් විතර දුෂ්කර ගමනක්. මොකද එලිවේෂන් ගේන් එක විදිහට ගත්තොත් කිලෝමීටරයක් වගේ එහෙම නැත්නම් මීටර් 1000ක වගේ ප්‍රමාණයක එලිවේෂන් ගේන් එකක් අපිට මේ ගමනේ ළඟා වෙන්න සිද්ධ වෙනවා. හායි ඉතින් අපි අද යන්නේ තොටුපළ කන්ද බලන්න. ඒ කියන්නේ ලංකාවේ තුන්වෙනියට උසම කන්ද බලන්න තමයි අපි අද යන්නේ. ඉතින් ඒකට අද මගෙත් එක්ක යාළුවෙක් එකතු වෙනවා. ඉතින් ශාවින්ද. ඉතින් අද අපි දෙන්න තමයි තොටුපළ කන්දට යනකම් යන්නේ. ඉතින් තොටුපළ කන්දට යන්න තියෙන විශේෂත්වය තමයි මේ දවස්වල තොටුපළ කන්දේ නෙළුම් මල් වසන්තේ පටන් අරන් තියෙනවා. අන්න ඕකත් එක්ක තමයි අපි අද යන්නේ තොටුපළ කන්දේ නෙළුම් මල් බලන්න වගේම රාවණාගේ දඬු මොනරේ වස්සපු අන්න ඒ තොටුපළ කන්ද බලන්න. ඉතින් මේ පිටිපස්සෙන් පේනවා මේ තොටුපළ කන්ද. ඉතින් තව කිලෝමීටර් 1.5ක් විතර යන්න තියෙනවා. දැන් මේ වෙනකොට කිලෝමීටර් 4.5ක් විතර පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉඳලා අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේ ලස්සන සුන්දර දේවල්ද අපිට අද දවසේ හම්බෙන්නේ කියලා.
පානය කිරීම තහනම්, කුණු දැමීම තහනම්, මත්පැන් පානය කිරීම තහනම්, තනකොළ පෑගීම තහනම්. ඊට පස්සේ කෑ ගහන්න බෑ. ඒක තව හොඳ වෙන ඉස්සරට යන්න. ඉතින් මේ හෝටන් තැන් එහෙමන් නැත්තම් මේ මහයිලිය තැන්නට ඇතුල් වෙන්න අපි ටිකට් කවුන්ටරේ ගාවට ගිහිලා ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරගෙන පොඩිම පොඩි දුරක් එනකොට අපිට මේ තොටුපළ කන්ද එන්ට්‍රන්ස් එක හම්බ වෙනවා. එහෙමන් නැත්තම් තොටුපළ කන්ද මං පෙත හම්බ වෙනවා. ඉතින් මේ මං පෙත දිගේ ගිහිල්ලා තමයි අපිට අද නෙළුමල් වසන්තය වගේම අපි අද ගමන් කරන්න යන තොටුපළ කන්දේ ඉහළම ස්ථානයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. කලින් ඇවිල්ලා තිබුණට මේ තරම් සෙනගක් නම් කලින් දැකලා තිබුණේ නැහැ. මේ විදිහට සෙනග ගොඩක් මෙතන ගැවසෙන එකත් එක්ක පරිසරයට සිද්ධ වෙන හානිය නම් ගොඩක්ම වැඩි. ඉතින් මේක අවුරුදු ගානකට සැරයක් හම්බ වෙන අවස්ථාවක් නිසා මට ඒ ගැන කියන්න දෙයක්වත් නෑ. ඒත් ඉතින් අපේ විදිහට අපේ වගකීමක් විදිහට කරන්න පුළුවන් දෙයක් තමයි මේ පරිසරයට සිද්ධ වෙන හානිය ඉතාමත්ම අවම වෙන විදිහට මේ තැන්වලට ආවට පස්සේ කටයුතු කරන්න. මං පෙත දිගේ ඇතුල් වෙච්ච ගමන්ම වෙනදට නැති ලස්සන දේවල් ගොඩක් බලාගන්න හම්බ වෙනවා. ඉතින් ප්‍රධානම දේ තමයි මේ පාට මල් වලින් පිරිච්ච නෙළුමල් වසන්තය. ඉතින් ඊට අමතරව කිව්වොත් එහෙම කලින් මම ඇවිල්ලා තිබුණට මට මෙහෙම මීමැස්සොන්ගේ සද්ද ඒ වගේම බඹරුන්ගේ සද්ද වගේ දේවල් වලින් පිරිච්ච මම් පෙතක් කලින් බලාගන්න හම්බ වුණේ නැහැ. ඉතින් ඒ වගේ කනට මිහිරි ශබ්ද ගණනාවක් එක්ක තමයි අද ට්‍රේල් එක මට ගමන් කරන්න තියෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට ගිහින් බලමු මේ මම් පෙත මොනතරම් සුන්දර විදිහට මේ මල් වලින් තවත් හැඩගැන්වෙලා තියෙන විදිහ. මෙන්න මේ මල් වර්ග තියෙනවා නේද? මෙන්න මේකත් ලංකාවටම ආවේනික වෙච්ච ඕකිඩ් වර්ගයක්. ඉතින් මේ රතු පාට මල් වර්ගේ නම නම් හරියටම මොකද්ද ඕකිඩ් වර්ගය කියලා මම දන්නේ නැහැ. ඒ වුණාට මේ මල් වර්ගෙත් ලංකාවට ආවේනික වෙච්ච මල් වර්ගයක්. ඒ වගේම තවත් ලස්සන මලක් මට හම්බ වුණා. ඉතින් මේ මල් වර්ගෙත් ඔයා හොඳින් නිරීක්ෂණය කරොත් මේ ගමනේ ඔයාට ගොඩක් තැන්වල බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේකට කියන නමත් මම ඇත්තටම හරියට දන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා නම් ඒ නමත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ නෙළුමල් කියන මල් වර්ගයේ ඔයාලා හිතනවා නම් මේ තොටුපළ කන්දටම පමණක් ආවේනික වෙච්ච මල් වර්ගයක් නෙමෙයි. ඉතින් ලංකාවේ ගත්තොත් එහෙම තවත් ප්‍රදේශ ගණනාවකම අපිට මේ නෙළුමල් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් හෝටන් තැන්නේ ගත්තොත් එහෙම කිරිගල් පොත්ත කන්දේ පවා අපිට මේ නෙළුමල් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරේ බලා ගන්න පුළුවන් කඳු ගණනාවකම අපිට මේ විදිහට නෙළුමල් බලා ගන්න හම්බ වෙනවා. කලින් අවස්ථාවක ඔයාලට මතක ඇති මං සඳගල තැන්න හරහා ශ්‍රීපාදේ කරුණා කරා. අන්න ඒ ගමනේත් මට මේ නෙළුමල් බලා ගන්න හම්බ වුණා. ඒ වගේ ලංකාවේ උසින්ම පිහිටලා තියෙන කඳු ගණනාවකම අපිට මේ නෙළුමල් බලා ගන්න අවස්ථාව උදා වෙනවා. දැනට ලංකාවේ ගත්තොත් එහෙම නෙළුමල් වර්ග 35ක් වගේ ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. ඒ 35මුත් 30කට ආසන්න ප්‍රමාණයක්ම ලංකාවට ආවේනික නෙළුමල් විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි 2020 අවුරුද්ද වෙනකොට මේ නෙළුමල් වර්ග 30කට ආසන්න ප්‍රමාණයක්ම රතුදත්ත පොතේ තර්ජිත කණ්ඩායම් වලට අයත් වෙන විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් ඔයා හෝටන් තැන්නට එනවා නම් එහෙම මේ නෙළුමල් වර්ග 35න්
වර්ග 7ක් වගේ ප්‍රමාණයක් අපිට මේ හෝටන් තැන්න ඇතුලේ මේ මහ එළිය තැන්න ඇතුලේ බලා ගැනීමේ අවස්ථාව මේ වෙනකොට උදා වෙලා තියෙනවා. ඊට අමතරව මේ නෙළු මල් ගැන කතා කරොත් එහෙම මේ නෙළු මල් වසර 12කට සැරයක් වගේ තමයි මල් පූදින එක පටන් ගන්නෙ. ඉතින් මේ නෙළු මල් ගැන කතා කරනකොට ඔයාලටත් හොයාගන්න හම්බ වෙලා ඇති මව් මරා උපන් මලක් කියලා මේ නෙළු මල් වලට කියනවා. ඒකට තියෙන ජීව විද්‍යාත්මක කාරණා මල හටගන්න එහෙම නැත්නම් බීජ හටගන්න විශාල ශක්තියක් මේ ශාකයට වැයෙනවා. අන්න ඒකත් එක්ක වසර 12කට වගේ කාලයකට සැරයක් මල් හටගෙන ඒකෙන් බීජ හටගෙන ඒ බීජ පොළොවට වැටෙන එකත් එක්කම මේ ශාකේ මිය යන එක පටන් ගන්නවා. ඔන්න ඕකත් එක්ක තමයි සමාජ ව්‍යවහාරයේ ගත්තට පස්සේ මව් මරා හටගන්න මලක් විදියට මේ නෙළු මල හඳුන්වන්න කටයුතු කරලා තියෙන්නේ. කන්ද නැගගෙන උඩට යනකොට මට කියන්න තවත් එක දෙයක් ඔයාලට මතක් වුණා. ඉතින් ඔයාලා කලින් නකල්ස් වල 5 පීක්ස් හරි නැත්නම් ශ්‍රීපාද යනකොට දෙහෙන කන්ද මුක්කුවත්ත මාර්ගෙන් ගිහිල්ලා තියෙනවා නම් හරි ඔයාලට මේ පරිසර පද්ධතියයි ඒ පරිසර පද්ධතියයි දෙකම එක වගේ ස්වභාවයක් ගන්නවා කියලා හිතෙන්න පුළුවන්. මොකද කුරු ගස් බලා ගන්න හම්බ වෙන, ඒ වගේම මේ හැදිලා තියෙන ශාක වර්ග, ඒ වගේ මේ වගේ තියෙන හැඩයන් ඒ ඔක්කොම ගත්තට පස්සේ ඒ මං ගිහිල්ලා තියෙන ට්‍රේලුයි මේ ට්‍රේලුයි ටිකක් සමානයි වගේ තමයි මගේ මතකයට ඉන්නේ. ඉතින් ඔයාලටත් මේවා ඔයාලගේ ඇස් දෙකෙන් බලනකොට ඒ දේවල් මතක් වෙන්න පුළුවන්. අපි හැමෝම කටට පුරුදු වචනේ විදිහට හෝටන් ප්ලේන්ස් කියලා මෙහෙට කිව්වට අපි දැන් මේ ඇත්තටම ඉන්නේ අපේ රටේ අතීත මහ එළිය තැන්නේ. ඉතින් මේ මහ එළිය තැන්නේ අපි අද යන්නේ ලංකාවේ 3 වෙනියට උසම කන්ද වෙන තොටුපළ කන්ද තරණය කරන්න. ඉතින් මේ ලංකාවේ 3 වෙනියට උසම කන්ද තරණය කරන්න යන අවස්ථාවේ ලංකාවේ 2 වෙනියට උසම කන්ද වෙන කිරිගල්පොත්ත කන්ද තියෙන්නේත් මේ මහ එළිය තැන්නෙම තමයි. ඉතින් උස විදියට ගත්තොත් එහෙම තොටුපළ කන්දට වඩා මීටර් 20 ගාණක් වගේ ප්‍රමාණයක් තමයි මේ කිරිගල්පොත්ත කන්ද උසයි කියලා කියන්නේ. ඉතින් ඒක හරියටම මම කියන්න යන්නේ නැහැ. මොකද එක එක තැන්වල එක එක විදිහට තමයි මේ උස හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම හරියටම ගාණ කියන්නේ නැහැ. ඉතින් අපි දල අදහසක් විදිහට මීටර් 20 ගාණක් වගේ ප්‍රමාණයක් ඔළුවේ තියාගෙන ඉමු. ලංකාවේ ඉතිහාසයේ ලංකාවේ පුරාවෘත්ත ගැන කතා කරනකොට අපි අද මේ ඉන්න මහ එළිය තැන්න කියලා කියන්නේත් ඒ වගේ පුරාවෘත්ත ගණනාවකටම හිමිකම් කියන තැනක්. ඉතින් අතීතයේ ගත්තට පස්සේ මේ පුරාවෘත්ත වලට අනුව රාවණ රජතුමාගේ රජකම් කරපු තැනක් විදිහට මේ මහ එළිය තැන්න හඳුන්වනවා. ඉතින් අපි අද මේ ගමන් කරමින් ඉන්න ලංකාවේ 3 වෙනියට උසම කන්ද වෙන තොටුපළ කන්දටත් අන්න ඒ වගේ රාවණ රජතුමාගේ සම්බන්ධයක් තියෙන පුරාවෘත්තයක් තියෙනවා. අතීතයේ රාවණ රජතුමා සීතා කුමරිය පැහැරගෙන එනකොට දඬුමොනරේ ගොඩබස්සපු තැනක් විදිහට තමයි මේ තොටුපළ කන්ද අතීත පුරාවෘත්තවල අපිට බලා ගන්න හම්බ වෙන්නේ. අන්නේ දඬුමොනරේ ගොඩබස්සපු තොටුපළ හින්දා තමයි මෙන්න මේ කන්දට තොටුපළ කන්ද කියලා නම වැටුණා කියලා මේ කන්දට නම හැදුන විදිහ ගැන කතා කරාට පස්සේ අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඔය වගේ අතීත පුරාවෘත්තයක් තියෙන කන්දක් මුදුනට තමයි අපි අද මේ විදිහට ගමන් කරමින් ඉන්නේ.
හරි අපි දැන් තොටුපොළ කන්දේ පීක් එකටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ විදිහේ ලස්සන view එකක් තමයි අපිට ආවට පස්සේ බලා ගන්න තියෙන්නේ. අපි එනකොට නම් ගොඩක් අවුව තිබ්බ. දැන් නම් මේ මීදුමක් බාන ගමන් තමයි තියෙන්නේ. ඒකත් එක්ක අර හෝටන් ප්ලේන්ස් වල අපි යන ලෝකාන්ත පැත්ත එහෙම නම් දැන් නම් මීදුම වැහිගෙන තමයි මේ පැත්තට එන්නේ. ඉතින් මේ පැත්තට આવොත් එහෙම කිරිගල් පොත්ත වගේම අර පැත්තෙන් අග්‍රබෝපත් ඒ වගේ දේවලුත් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම අපිට ඉස්සරහින් නුවරඑළිය සයිඩ් එක බලා ගන්න හම්බ වෙනවා. පිදුරු තලාගල කිකිලි යමාන කඳුවැටි එහෙම. ඉතින් ඒවත් මම පෙන්නන්න. ඔන්න මේ තමයි තොටුපොළ කන්දේ පීක් එක. ඉතින් මෙතන මේ තව එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ අපි මේ පැත්තට එනකොට තියෙන්නේ මේ බලංගොඩ සයිඩ් එක. ඉතින් ඔතනින් පල්ලෙහා තමයි ඔය නැග්රැක් එහෙම තියෙන්නේ. ඊට පස්සේ බලංගොඩ ඔය ලෝකාන්ත පැත්ත ඒ හරිය තියෙන්නේ. ඊට පස්සේ මේ හරියට එද්දි ඔහිය ඒ පැත්ත පාර බලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මේ පැත්තෙන් තමයි අපිට හෝටන් ප්ලේන්ස් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඊට පස්සේ අර හරියෙන් අපිට ආපහු බලංගොඩ සයිඩ් එකේ එහා පැත්ත බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ අපි මෙහි හරියට එනකොට අපිට බලා ගන්න හම්බ වෙනවා මේ කිරිගල් පොත්ත කන්ද. ඒ කියන්නේ ලංකාවේ දෙවනියට උස කන්ද තමයි ඔය කිරිගල් පොත්ත කන්ද. ඉතින් කිරිගල් පොත්තට වැඩිය මීටර් 20ක් වගේ ප්‍රමාණයක් තමයි අපි මේ ඉන්න ලංකාවේ තුන්වෙනියට උස තොටුපොළ කන්ද උසයි කියලා කියන්නේ. ඊට පස්සේ අපිට එතන මෙහා පැත්තෙන් අග්‍රාබෝපත් බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ මේ පැත්තට එනකොට අපිට කිකිලියාවන කන්ද බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම පිදුරු තලාගල කන්දත් මේ පැත්තෙන් බලා ගන්න හම්බ වෙනවා. ඒ තමයි ලංකාවේ උසම කන්ද. ඔය විදිහට තමයි අපි අද ලංකාවේ තුන්වෙනියට උසම කන්ද බලන්න ආපු ගමන ඉවර වුණේ. ඉතින් අපි එහෙමම පහළට ගිහිල්ලා පට්ටිපොලි ස්ටේෂන් එක ගාවින් අපේ ගමන අද ඉවර කරනවා. ඉතින් එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.